එහෙනම් අදත් ඔයගොල්ලෝ ඔක්කොලම සාදරයෙන් පිළිගන්නවා SL ජොයිලා channel එකට. ඉතින් අද මම ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ lesson එකක්, flying lesson එකක්. ඉතින් අද අපි traffic pattern එකක් තමයි කරන්න යන්නේ. student pilot කෙනෙක් විදිහටද මේ විදිහට පළවෙනියටම වගේ කරන්න දෙන flight එකක් තමයි මේක. traffic pattern landing traffic pattern ඒ ටික පුරුදු වෙන්න. ඉතින් අපි ටක් ගාලා අපි යම් ෆ්ලයිට් එකට යන් ඒ යන්න කලින් මම ඔයගලන්ට පැහැදිලි කරන්න ට්‍රැෆික් පැටර්න් එකක් කියන්නේ රන්වේ එකෙන් ටේක් ඔෆ් කරලා ආපහු ඒ රන්වේ එකටම ලෑන්ඩ් කරන එකට. ඉතින් ඒ ට්‍රැෆික් පැටර්න් එක අපේ සාමාන්‍යයෙන් පබ්ලිෂ් කරලා නැත්තං විශේෂත්වයක් වමට තමයි left turn සමයි තියෙන්නේ. ඉතින් අද මං කරන්න යන්නේ නිව්ස්මර්න කියන එයාපෝට් එක ෆ්ලොරිඩා වල තියෙන USA. ඒකේ runway 25 එක runway 25 එක non standard. ඒ මොකද වම් අත පැත්තේ තව runways දෙකක් තියෙන හින්දා අපිට දකුණට තමයි මේකට right turn තමයි හරවන්න කියලා තියෙන්නේ. ඉතින් අනිත් එක තමයි සාමාන්‍ය traffic pattern එක පබ්ලිෂ් කරලා නැත්තං වෙනස්කමක් ඩිෆෝල්ට් ඇල්ටිටියුඩ් එක 1000 සමහර එයාපෝට් වල ඒක වෙනස් වෙනවා. ඉතින් එහෙම තියෙනවා නම් ඒක පබ්ලිෂ් කරලා තියෙනවා මේකේ දකුණට non standard right turn traffic pattern එකක් මේකේ ඒගොල්ලෝ පබ්ලිෂ් කරලා තියෙනවා වගේ. ඉතින් අපි ටක් ගාලා යන් ප්ලේන් එකට. ප්ලේන් එක අද අපි ෆ්ලයි කරන්නේ Cessna 172 S එකක්. කියන්නේ 172 Skyhawk. ඉතින් ටක් ගාලා මම ඔයගලන්ට ටයිම් මිනුත් වෙනස් කරලා දෙන්නම්. ඒක බලා ගන්න. නැත්තම් කලෝරි ප්ලේන් එක පේන්නේ නැහැ. ඉතින් ඔකට බලා ගන්න පුළුවන්. ටක් ගාලා මේ ටික ඔෆ් කරලා පටන් ගන්න. මේක තමයි ප්ලේන් එක. ඉතින් මේක හරීම ෆ්‍රෙන්ඩ්ලි ෆ්ලයිං ෆ්‍රෙන්ඩ්ලි පයිලට් ෆ්‍රෙන්ඩ්ලි ප්ලේන් එකක්. මේක ඇත්තටම ලේසි පයිලට්ලාට ස්ටුඩන්ට් පයිලට්ලාට ගොඩාක්ම ලේසි ප්ලේන් එකක්. ඉතින් මම වැඩි කතා කරන්නේ නැතුව ටක් ගාලා අපි මේක ඔන් කරගමු. ඉතින් මම අද චෙක්ලිස්ට් එක අනුව යන්නේ නැහැ. මොකද ඉක්මනට ඔයගලන්ට මේක පෙන්වන්න ඕන හින්දා අපි ටක් ගාලා ඔන් කරගමු. panels ටික we can show. ඔයගොල්ලන්ට පේනවා PF මේක තමයි PFD එක වම් අත පැත්තේ තියෙන්නේ. අර අපි සාමාන්‍යයෙන් traditional 6 pack analog gauges නෑ මේකේ. analog gauges තුනක් තියෙනවා stand by විදිහට. ඉතින් අපි විශේෂයෙන් focus කරන්නේ PFD එක. ඒ කියන්නේ වම් අත පැත්තේ තියෙන primary flight display එක. අනිත් එක තමයි MFD multifunctional display එක. ඉතින් වම් අත පැත්තේ තියෙන එක අපි ගොඩක් බලන්නේ මේ අද ෆ්ලයිට් එකේදී airspeed altitude attitude and heading කියන ඒවා ටික. ඉතින් විශේෂයෙන්ම මේ traffic pattern එකට අපිට ගොඩක් වෙලාවට බලන්නේ airspeed එකයි altitude එකයි. අනිත් හැම වෙලාවෙම අපි outside visual references තමයි ගන්නෙ. මොකද මේක අපි එළියේ තියෙන දේවල් බලලා තමයි මේ traffic pattern එක යන්නේ. ඉතින් plane එක ගැන performance ගැන කිව්වොත් එහෙම plane එකේ performance නෙමෙයි අපිට උමනා ටික. ඒ කියන්නේ rotational speed එක මේකේ 55 knots. ඊට පස්සේ base rate climb එක 74 knots. ඊට පස්සේ අපි take off කරලා 55 knots වලදී roll out කරලා අපි 74 knots වලට nose එක pitch කරනවා climb කරන්න. ඊට පස්සේ අපි 500 feet වලදී දකුණට හරවනවා අපේ crosswind එකට. ඒ කියන්නේ අපිට කොටස් කීපයක් තියෙනවා මේ අපේ traffic pattern එකේ. take off කරලා runway එක කෙලින් යනවට කියන්නේ upwind කියලා. ඊට පස්සේ දකුණට හැරෙව්වහම ඒ කියන්නේ අපි වමට හෝ දකුණට හැරෙවම ඒක අපේ cross wind එක. ඊට පස්සේ ආයෙ දකුණට parallelly runway එකත් එක්ක යනකොට ඒකට කියන්නේ down wind එක. ඊට පස්සේ අපි base එකට හරවනවා දකුණට ආයෙ. ඊට පස්සේ runway එක කෙලින් හැරෙව්වහම ඒකට කියන්නේ final එක කියලා. ඉතින් අපි 74 knots maintain කරගෙන take off කරලා ඊට පස්සේ 500 feet වලදී දකුණට හරවලා ඊට පස්සේ ආයෙ ටික දුරක් ගිහිල්ලා 1000 feet වලට climb කරාට පස්සේ අපි දකුණට හරවනවා අපේ downwind එකට. ඊට පස්සේ අපි runway edge එකේ runway 25 numbers beam කරාට පස්සේ power එක චුට්ටක් අඩු කරලා අපි 90 knots between 90 to 100 knots maintain කරන්නේ downwind එකේදී. ඊට පස්සේ runway numbers beam කරාට පස්සේ power එක අඩු කරලා flap එක 10ට දාලා
හිමීට ඩිසෙන්ඩ් වෙන්න ගන්නවා. ඊට පස්සේ අපේ 45 degrees වගේ ඇන්ගල් එකකින් පාස් වෙනකොට පිටිපස්සෙන් අපේ රන්වේ එක අපි අපේ බේස් එකට හරවනවා. බේස් එකේදී අපි තව ෆ්ලැප් එකක් පල්ලෙහාට දානවා. ඊට පස්සේ ඒ ෆ්ලැප් එක පල්ලෙහාට දාලා ස්පීඩ් එකත් අඩු කරගෙන අපි සාමාන්‍යයෙන් 75 to 70 to 75 knots වගේ තියාගන්න බේස් එකේ ස්පීඩ් එක එයාර් ස්පීඩ් එක. ඊට පස්සේ අපි ෆයිනල් එකට හරවලා තව ෆ්ලැප් එකක් දාලා ඒ කියන්නේ ෆ්ලැප්ස් ෆුල් කරලා අපි between 65 70 knots වලට මේ අපේ එයාර් ස්පීඩ් එක හදා ගන්න. මොකද අපේ අප්‍රෝච් ස්පීඩ් එක නිසා. ඉතින් කරලා බලමු. ටග් ගාලා අපි යන්. ඔයගොල්ලන්ට නැත්තම් කම්මැලි හිතේ මම ටග් ගාලා මේක කරලා පෙන්නන්න. ඉතින් බැටරිස් ඔක්කොම ඔන් කරලා තියෙන්නේ. අපි එන්ජින් එක ස්ටාර්ට් කරගමු. හරි ඔයගොල්ලෝ දැක්ක ඔක්කොම මෙතන තිබුණ non cheaters දැන් නෑ. එන්ජින් ඉන්ස්ට්‍රුමන්ට්ස් ඔක්කොම green, no red excess. අපි 1000 rpm වලට වැඩි කරගමු අපේ සාමාන්‍ය එන්ජින් රන් අප් ඒව මුකුත් කරන්නේ නෑ මේකෙදි. ටක් ගාලා අපි යන්. ඉතින් බ්‍රේක්ස් ඔෆ් කරගමු. හරි. මේ ඩිෆෝල්ට් එන පුෂ් බෑක් එක්කෙන අපේ ඉස්සරහින් අපි ආව ඉග්නෝර් කරමු. වැඩි ගැන හිතන්න එපා. ඉතින් මේ එයාපෝට් එකේ තමයි මම මගේ ෆ්ලයින් කරේ. ඔක්කොම මගේ private pilot license එක, instrument rating, commercial multi engine ඔක්කොම මම මේකේ තමයි කරේ. මේකේ ස්කූල් එකක් තියෙනවා Big Flight Academy කියලා. ඉතින් ඒක තමයි ඉගෙන ගත්තේ. ඇත්තටම හොඳ එයාපෝට් එකක්. මොකද semi private වගේ තියෙන එයාපෝට් එකක්. එතකොට traffic අඩුයි, waiting time අඩුයි. එතකොට අපිට ටැක්සි කරන්න තියෙන වෙලාව, හෝල් කරන්න තියෙන වෙලාව ඒ වගේ ගොඩක් අඩුයි. එතකොට මේකේ මේ පැත්තෙන් ඉන්නකොට දකුණු අත පැත්තේ අපේ ඩේටෝනා එයාපෝට් එක තියෙනවා. සෝරි මේ කෙලින් යනකොට ඩේටෝනා එයාපෝට් එක තියෙනවා. ඒක ඉන්ටර්නැෂනල් එයාපෝට් එකක්. ඉතින් අපිට ඒකත් සෑහෙන වාසි. මොකද සමහරලාට ප්‍රැක්ටිස් කරන්න ඕන වුණාම ඉන්ටර්නැෂනල් එයාපෝට් එක ගොඩාක් ට්‍රැෆික් නැති ඩේටෝනා එයාපෝට් එකට ගිහිල්ලා අපි ලෑන්ඩ් කරනවා. ඉතින් තව අපේ මෙතන ප්‍රැක්ටිස් ඒරියාස් දෙකක් තියෙනවා මේ එයාපෝට් එකට ළඟ. ඉතින් ඒකට ගිහිල්ලා අපේ ඔක්කොම ප්‍රැක්ටිස් මැනුවර්ස් කරන්න එහෙ. ඉතින් ඇත්තටම හොඳ ප්ලේස් එකක් ෆ්ලයි කරනවා නම් ඕවරෝල් මේ අවුරුද්දේ මේ ඕවරෝල් වෙදර් එකත් හොඳයි. මාසයක් දෙකක් වගේ ටිකක් ප්‍රශ්න තියෙන උනාට සාමාන්‍ය වෙදර් එක හොඳයි ෆ්ලයි කරන්න. අපේ ලයිට්ස් ටික ඔන් කරගමු. ඔයගොල්ලන්ට පේනවා අපි චාලි ටැක්සි වේ එකේ ඉන්නේ රන්වේ 25 හෝල්ඩින් පොයින්ට් එකට ආවා. ෂාන් මේ හරිය නතර කරන. එතකොට අපිට දකුණු අත පැත්තේ ෆයිනල් වල කවුරු හරි ඉන්නවා නම් පේනවා. ඉතින් අපි යන් ටක් ගාලා ලයින් ලයිට් ඔන් කරා. No red excess, everything is in green. Green and white and green Skyhawk entering runway 25 from Charlie. පොඩි announce එකක් දෙමු. මොකද දැනුම් දීමක් කට්ටියට අපි ඉන්නවා කියලා. හරි. දැන් හිමීට power එක දීලා power. Engine instruments all in green, speed alive. Rotate. non-standard traffic pattern එකකින් අපි දකුණට හරවන්නේ මම කලින් ඉස්සර කරා වගේ 500 feet පාස් කරනකොට අපි දකුණට හරවනවා. Okay, 500 feet.
Skyhawk turning downwind for runway 25. Then up to maintain කරගමු around 90 knots. around 45 degrees angle එකෙන් පාස් කරන පිටිපස්ස අපි ටේල් එකට රන්වේ එක දැන් හිමීට පවර් එක අඩු කරලා ෆ්ලැප් එකක් දාලා ඩිසෙන්ඩ් වෙනකම රෝගමු අපේ බේස් එකට අපිට පොඩි වින්ඩ් එකක් තියෙන ඉඳන් දැම්මම හරවගමු අපේ රන්වේ එකට හිමීට අපිට පේන රන්වේ එක දැන් තව ෆ්ලැප් එකක් දාගෙන white and green Skyhawk turning final for runway 25. Speed එක ටිකක් වැඩි 500 runway එක overshoot කරන්න නැති වෙන වග බලා ගන්න ගොඩක් ස්ටුඩන්ට් පයිලට්ලා ගැතින් එන වැරද්දක් ඒක flaps full දාමු දැන් descend වෙනකම speed එක අපි 65 knots වලට විතර වගේ අඩු කර ගන්න ඕනේ හරි 65 knots power idle flare කරගමු flaring 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 power කරමු flaps full power 5 rotate ඒක ටිකක් hard landing එකක් අපි බලමු smoothly අපිට land කරගන්න පුළුවන්ද කියලා. ඔයගලන්ට පේනවා ඉතින් මගේ speed එක ටිකක් වැඩි වුණා. අර අපිට අපේ 180 degrees අපේ visuals නැති නිසා ටිකක් අමාරුයි plan කරන්න අපේ turning points simulator එකේ. ඉතින් අපි ආපහු එක කරලා බලමු. 74 knots වලට pitch කරලා passing 500 feet අපි around white and green Skyhawk departed from runway 25 upwind. Okay, 500 feet then turn කරමු. White and green Skyhawk turning crosswind runway 25. Speed එක 37 maintain කරගමු.
පේනවා අපේ දකුණු අත පැත්තේ රන්වේ එක තියෙනවා. ස්පීඩ් එක අඩු කරගමු. චුට්ටක්. අපේ වින් එක ඇටච් වෙන ඇටැච්මන්ට් එකේ half way වගේ තිබුණාම තමයි perfect down wind එක. අපි descend වෙනවා. ස්පීඩ් එක power චුට්ටක් වැඩි කරගෙන altitude එක maintain කරගමු. වෙන runway එකේ numbers pass වුණා. power චුට්ටක් අඩු කරගෙන flaps 10ට දාලා ඊට descend වෙන්න බලමු. වෙනවා අපේ runway එක දකුණු අත පැත්තේ අපේ MFD එකෙන් පේනවා අපේ tail එකේ 45 degrees වගේ angle එකකින් pass වෙනකොට අපි අපේ base එකට හරවගමු. Green and white and green Skyhawk turning base for runway 25. ටිකක් පොඩ්ඩක් අඩු කරගන්න ගමන් descend වෙන ගමන් around 200 feet. හරි. අපි මීට හරවගමු. flaps තව එකක් දාලා ඔකට පේනවා මම ඕවර්ෂූට් කරා රන්වේ එක පොඩ්ඩක් මොකද අපිට ක්‍රොස් වින්ඩ් එකක් තියෙනවා. අපිට දුර තියෙන හින්දා අපිට ඒක කරෙක්ට් කරගන්න පුළුවන්. මේ වගේ එකක් ස්ටේබල් අප්‍රෝච් එකක් නෙමෙයි මොකද අපි රන්වේ එක පාස් කරගෙන ගිය නිසා අපි පවර් එක අඩු කරලා 500. ෆුල් ෆ්ලැප්ස් දාලා තියෙන්නේ. අපි මීට අලයින් කරගමු රන්වේ එකත් එක්ක. 65 to 70 අපි තියාගෙන power idle කරමු. ස්මූත් ටච්ඩවුන් එකක් ඒ වුණාට පොඩ්ඩක් ඕෆ් ගියා සෙන්ටර් ලයින් එකේ. හරි. ඕක තමයි ට්‍රැෆික් පැටර්න් එක. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් එනකම් ඔයගොල්ලන්ටම සුබ දවසක්.